පියාණනි ඔබේ පාද කරනිමි පිනිපා ගහම්මාවෙන් තිලොවතෙමු බුදු පියාණනි ඔබේ පාද කරනිමි පිනිපා බුදු පියාණනි ඔබේ පාද කරනිමි පිනිපා තිරුපති දේවාලය ලක්දිව හින්දු ජනයා අතර පමණක් නොව ලොව පුරා හින්දු ජනයා අතර ජනප්‍රිය ස්ථානයක් වේ. තිරුපති දේවාලය වන්දනා කිරීම උදෙසා බොහෝ බැතිමතුන් පිරිසක් තිරුපති වන්දනාවේ යන අතර සමහර දිනවල ලක්ෂයකටත් වැඩි පිරිසක් තිරුපති වන්දනාවේ යන අතර සුළු වේලාවකට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට බැතිමතුන් දුර ගෙවාගෙන තිරුපති වන්දනාවට සහභාගී වේ. තිරුපති දේවාලය විෂ්ණු දෙවියන් ජීවමානව වැඩ සිටි ස්ථානයක් ලෙස බැතිමතුන් අතර ප්‍රසිද්ධය. ඉන්දියාවේ පිහිටා තිබෙන දේවාල අතරින් වැඩිම ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති හාස්කම් ඇති දේවාලයක් ලෙස තිරුපති දේවාලය ජනප්‍රිය වී තිබෙන අතර ලොව පුරා බොහෝ ජනයා දුරකතර ගෙවාගෙන තිරුපති වන්දනාවට සහභාගී වේ. තුලාභාර හෙවත් සිරුරේ බරට බාරහාර වීම තිරුපතිවල ප්‍රසිද්ධ පූජාවකි. මේ සඳහා බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් සහභාගී වනු ඇත. එසේම මුදල් මුට්ටි පූජා කිරීම තිරුපති දේවාලය පැවැත්වෙන අතර විෂ්ණු දෙවියන් පద్මාවතී සමග විවාහ වීමේදී ලබාගත් කාසි ණයක් සිහිපත් කිරීම මෙම කාසි මුට්ටි පූජාවෙන් සිහි කරනු ලබයි. එසේම කේශ කල්යාණය දෙවියන් වෙත දන් දීමද මෙහි සිදුවන තවත් පූජාවකි. බාල, මහලු, වැඩිහිටි, කාන්තා, පිරිමි මේ සියලුම අය කොණ්ඩය තම හිසෙන් වෙන් කර දෙවියන් උදෙසා පූජා කිරීම සිදු කරයි. බුදුරජාණන් වහන්සේගේ පාද ලාංඡනයක්ද තිරුපති කන්දේ පිහිටා ඇති බවට බෞද්ධයන්ගේ විශ්වාසයක් ගොඩනැගී තිබේ. බුදුරජාණන් වහන්සේ සුණාපරන්තයට වැඩම කරන අතර සච්ච බද්ද තවුස් හමුවේ. එම තවුස් බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි බව ඉල්ලන අතර පැවිදිව තවුසා සිය මවට වැඳුම් පිදුම් කිරීමට පූජනීය වස්තුවක් ඉල්ලනු ලබයි. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ සිරිපාද සටහන් තබනු ලබයි. තිරුපති කෝවිල සම්බන්ධව විවිධාකාර වූ විශ්වාසයන් පුරාවෘත තිබෙන අතර මෙහි ඓතිහාසික පැතිකඩ පිළිබඳව විමසා බැලීමේදී විවිධ කතා වස්තුන් නිර්මාණය වී තිබේ. මේ පිළිබඳ නිර්මාණය වූ එක් කතාවක් වනුයේ ගව පට්ටියක් පාලනය කළ ගෝපිකා නම් සුන්දර තරුණියට විෂ්ණු දෙවියන්ගේ සිත බැඳුණු අතර එම තරුණිය සමග පෙමින් වෙලී සිටින විට විෂ්ණු දෙවියන්ගේ
ප්‍රියම්බිකාවට පැමිණෙන අතර විෂ්ණු දෙවියන්ගේ අදිෂ්ඨාන බලයෙන් ගෝපිකා මහා කළුගලක් බවට පත්වේ. ඉන්පසුව විෂ්ණු දෙවියන්ගේ හාස්කම් ඇති ස්ථානයක් බවට තිරුපති පර්වතය පත්වෙනු ඇත. එසේම මේ පිළිබඳ නිර්මාණය වී ඇති තවත් කතාවක් මේ දෙවල තිබෙන කඳු පන්තියේ විශාල තුඹසක් පිහිටා තිබෙන අතර එම පූජා පවත්වන ලෙස මෙම පළාතේ සිටි තොණ්ඩමායින් නැමැති පාලකයාට දේව අණක් ලැබේ. ඒ අනුව කිරිවලින් පූජා පවත්වන විට විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාව මතු වී තිබේ. ඉන්පසුව ජනතාව සමග එකතු වී භක්තිමත්ව පූජා කටයුතු සිදු කෙරිණි. එතුමා විසින් මුල්ම දේවාලය මේ කඳු මුදුනේ පිහිටුවා තිබේ. අමරේශ්වර කෝවිල. එහෙම වුණාට බෝධීන් වහන්සේටත් ඒ ගෞරවය යම් ආකාරයක තියෙනවා. ඒ තවත් බෝධීන් වහන්සේ නමක්. මේ ස්ථානෙම මේ තවත් බෝධීන් වහන්සේ නමක්. මේ දිස් වෙන්නේ අමරාවතියේ
විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අඩි 200ක් පමණ උස අලුත් වෙඩියා කරන අවස්ථාවක්. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුලේ තමයි මේ විහාර මන්දිරය සකස් කරලා තිබෙන්නේ. ජාතක පොත් වහන්සේගේ තියෙන ජාතක කතා ඇසුරෙන් ඒ වගේම බුද්ධ චරිතයේ එන විශේෂ අවස්ථා නිරූපණය කරලා තිබෙනවා. ඊටම සියුම් ආකාරයට කැටයන් මගින් අලංකාරමත් විදිහට මේ විහාරයේ හැම බිත්තියකම වගේ මේ විදිහට අලංකාරමත් ආකාරයට දර්ශනීය ආකාරයට කැටයම් වලින් සමාජය යහපත් කර ගැනීමට අවශ්‍ය කරන පණිවිඩ බුදුදහම ඇසුරෙන් පණිවිඩ ලබා දෙන්න කටයුතු කරලා තිබෙන්නේ. අමරාවතී කලා සම්ප්‍රදායත් ඉන්දියාවේ බිහි වූ අගනා කලාකෘතිවලට හිමිකම් කියන අගනා කලා ආරක් අමරාවතී දාගැබේ පදනම පමණක් ඉතිරි වී තිබුණත් දාගැබේ ආකෘතිය චෛත්‍ය පුවරුවක නිදසුනක් ලෙස දකින්න ඉතිරි වෙලා තියෙනවා. මේ කලා ආර ලංකාවට බලපාන්නේ ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ පමණ වුවත් බුදු පිළිම කලාවටත් බලපෑම් සිදු වුණා. විශේෂයෙන් ලංකාවේ ප්‍රමාණයෙන් ලොකු අවකන මාලිගාවිල වැනි පිළිමවලට ගුප්ත කලාකරුවෝ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ මොහොනෙන් පිළිබිඹු කළත් අමරාවතී ශිල්පියා බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණය ශරීර කායෙන් පෙන්වන්නයි උත්සාහ කළේ. අමරාවතී කලා ආරේ බුදු පිළිමේ කලා ලක්ෂණවලට හොඳම උදාහරණ වෙන්නේ අවකන පිළිමයයි. සිවුරේ ඒකාංශ රැලි සුවිසල් සිරුර පිරුණු මුහුණ සහ අවයව ඒ අතර වෙනවා. අමරාවතිය ಭಾರತයේ බිහි වූ විශිෂ්ට නිර්මාණයන් රාශියක් ලොවට බිහි කළ වටිනා කලා මධ්‍යස්ථානයක්. ආන්ධ්‍රා ප්‍රදේශයේ පිහිටි එදා තිබූ අමරාවතී චෛත්‍ය අද දක්නට නැතත් එහි නටබුන් අතරින් හමු වූ මූලාශ්‍රය ඇසුරෙන් චෛත්‍ය ආකෘතිය හා කලා නිර්මාණ ගැන අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. ආන්ධ්‍රා ප්‍රදේශයේ අමරාවතී වසර දහස් ගණනක් මහ පොළොව යටපස් වලින් වැසී තිබුණු විහාරාරාමවල කැටයම් කොටස් කැණීම් වලින් මතු කරගෙන අද ලෝකවාසී මහ ජනතාවට දැක බලා ගන්න පුළුවන් විදිහට පුරාවස්තු තැන්පත් කරලා කෞතුක වස්තු හැටියට සකස් කරලා තිබෙනවා. මේ ඔබට දිස්වන්නේ ඒ කෞතුකාගාරය තුල තිබෙන පුරාවස්තු.
අපි ඊළඟට ගමන් කළේ වන්දනමාන කිරීම සඳහා නාගාර්ජුන කොණ්ඩයේ ඉපරණි සිංහල විහාරස්ථානට. ආන්ධ්‍රා ප්‍රදේශයේ නාගාර්ජුන කොණ්ඩයේ තෙලුගු බසින් කොණ්ඩය කියලා කියන්නේ සිංහලෙන් නම් කන්ද කියන අර්ථයටයි. නාගාර්ජුන කොණ්ඩය පසු කාලීනව ඇති වූ නමක් බවත් මුල් නම විජයපුරයේ ශ්‍රී පර්වතය හෙවත් සිරි පවත බවත් සෙල්ලිපි වලින් සනාත වෙලා තියෙනවා. එම ප්‍රදේශයේම ගුරුවරයෙක් විසින් ඉපැරිණි කුළුණක් දැකීමෙන් පසුව නාගාර්ජුන කොණ්ඩයේ කැණීම් ආරම්භ කිරීමෙන් පසු වෙහෙර විහාර රාශියක් සහිත පූජා භූමි සංකීර්ණයක්ම හොයාගන්නට හැකි වුණා. මෙහි හමු වූ චූල ධර්මගිරි විහාරය අනෙක්වාට වඩා ප්‍රමාණයෙන්ද විශාලයි. එය විහාරයට අමතරව චෛත්‍යයක් සහ චේතියගරයකින් සමන්විතයි. ඉක්ෂුවකු පරපුරේ මාතරී පුත්‍ර ශ්‍රී වීර පුරුෂ දත්ත රජුගේ කාලයේ වර්ෂ 233 සිට 253 පමණ කාලයේ ඔහුගේ 14 වන රාජ්‍ය පාලන කාලයේ එනම් 247 දී පමණ මෙය පිහිටුවා ඇති බව සෙල්ලිපි වලින් සනාත වෙනවා. ධර්මාශෝක මහරජතුමා රටවල් 9කට ධර්මදූතයන් යවපු අවස්ථාවේ අපේ ලංකාද්වීපයටත් තම්බපන්නියට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ පිරිස එවීමෙන් පසු ඒ සම්බන්ධතාවය දෙරට අතර නිරන්තරයෙන් එම ඉන්දියාවෙන් මෙහාටත් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවටත් පිරිස් ගමන් කරමින් ශාසනික සේවාවන් සිද්ධ කරපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. විශේෂයෙන් නාගාර්ජුන කොණ්ඩයේ කියන මේ ස්ථානෙට ශ්‍රී ලංකාවෙන් 32ක් පමණ පිරිස ගිහින් එහි නේවාසිකව මේ ස්ථානයේ සංවර්ධන කටයුතු කරපු බවට ඉතිහාසයේ දක්වලා තිබෙනවා. මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. කොළහ විහාරේ චේතිය ගාරම් සීහල විහාරේ බෝධි උක පාසාදෝ. කොළහ විහාරයේ චේතිය ගරය සිංහල විහාරයේ බෝධි රුක්ක ප්‍රාසාදය බෝධි සිරි නම් උපාසිකාවක විසින් පූජා කරන ලද බව දක්වා ඇති අතර ඇය විසින් ඇයගේ තවත් නෑදෑයින් 31 දෙනෙකුගේ නම් සඳහන් කර පින් පමුණුවා ඇත. නාගාර්ජුන කොණ්ඩයේ ඇති අනෙකුත් පූජාවන් අභිබවා වඩාත් නොමසුරු ත්‍යාගශීලී භාවයක් පෙන්වමින් විශාල වශයෙන් මෙම බෝධිසිරි නම් උපාසිකාව පූජාවන් කර තිබීම විශේෂත්වයක් හැටියට තමයි ඒ සෙල්ලිපියේම සඳහන් වෙලා තියෙන්නේ. බෝධිසිරි උපාසිකාව තම ස්වාමි පුරුෂයා බුදම් නාග ඔහුගේ පියා ගොවගාම රේවත ඔහුගේ මව බුදම් මැනිකා හැටියට හිතන්න පුළුවන්. එවැගේම ඔහුගේ සොහොයුරු චම්ද මුකන කුරුම් බුදින සහ ආගම්න ඔහුගේ සොයුරියෝ රේවත මැනිකා හැටියටත් හිතන්න පුළුවන්. ඔහුගේ සොහොයුරියගේ පුත් මහා චම්දමුක ඇගේ අත්තම්මා වන බුදවානිකනිකා සහ ඇගේ පියා බුදවානිකා
මේ සියලු දෙනා 31 දෙනෙකුගේ නම් ඒ සෙල්ලිපිවල සඳහන් වෙලා ඒවා දක්නට ලැබිලා තියෙනවා. ලංකාවට සම්බන්ධ නාගාර්ජුන කොණ්ඩයේ ඇති එකම සෙල්ලිපිය සිහල විහාරය සම්බන්ධ සෙල්ලිපිය පමණක් නොවේ. තවත් තැනක සිරිපතුලක් පාදමේ ඇති සෙල්ලිපිය. අජන්තා ලෙන් විහාර ලෝක බෞද්ධ කලාවේ අමරණීය සලකුණ. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඖරංගාබාද් දිස්ත්‍රික්කයට අයත් කඳු පන්තියේ අශ්ව ලාඩමක හැඩයගත් පර්වත නිම්නයක මෙම අපූරු ලෙන් සංකීර්ණය පිහිටා ඇත. ඒ අසලින් වාගෝර නමැති කුඩා ගංගාව ගලා බසී. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 480 පමණ දක්වා කාලය තුල අවුරුදු 680ක් කාලය ඇතුළත පර්වතය හාරා නිර්මාණය කරන ලද ලෙන් 30කින් පමණ මෙය සමන්විත වෙනවා. 1983 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද අජන්තා ලෙන් ලොව බෞද්ධ චිත්‍ර සහ මූර්ති කලාවේ ජීවමාන සාක්ෂියක් ලෙස සැලකෙනවා. අජන්තා ලෙන් සංකීර්ණය යනු සම්පූර්ණයෙන්ම බෞද්ධ සිද්ධස්ථානයක්. මෙහි කිසිදු ජෛන හෝ හින්දු ආගමික ලෙනක් හෝ නිර්මාණයක් දක්නට ඇත්තේ නැහැ. මෙම ලෙන් 30ම බුදු දහමේ තේරවාද සහ මහායාන යන ප්‍රධාන සම්ප්‍රදායන් හීනයාන සහ මහායාන යන ප්‍රධාන සම්ප්‍රදායන් දෙකටම අයත් බෞද්ධ ආරාම විහාර සහ නිර්මාණ වලින් සමන්විත වෙනවා. නූතන ලෝකයට අජන්තාව සොයා ගැනීම අවුරුදු දහස් ගණනාවක් පුරා ඝන වනාන්තරයෙන් වැසී ලෝකයාගෙන් සම්පූර්ණයෙන්ම සැඟවී තිබූ අජන්තා ලෙන් විහාර යලිත් නූතන ලෝකයට අනාවරණය වන්නේ 1819 වසරේ. ඒ පිටුපස ඇත්තේ ඉතා රසවත් කතාවක්. 1819 අප්‍රේල් මාසයේ 28 වෙනි දින බ්‍රිතාන්‍ය ජාතික අශ්වාරෝහක හමුදා නිලධාරියෙකු වූ කැප්ටන් ජෝන් ස්මිත් ඇතුළු පිරිසක් මෙම කැලෑබද ප්‍රදේශයට ගියා කොටින් දඩයම් කිරීමේ අරමුණින්. ගංගාව හරහා ගොස් කොටියකු ලුහු බැඳ ගිය ජෝන් ස්මිත්ට ඈත කඳු බෑවුමේ අඩක් පස් සහ ගස් වැල් වලින් වැසී ගිය ආරුක්කුවක් වැනි හැඩයක් දක්නට ලැබුණා. කුතුහලයට පත් ඔහු ප්‍රදේශවාසී ගව පාලකයෙකුගේ මඟ පෙන්වීම යටතේ
කැලෑව කපාගෙන එතනට ගොස් පරීක්ෂා කළා. එහිදී මෙම ලෙනට බව පැවසෙන අතර එහි කුළුණක එහිදී මෙම විශාල ලෙන් සංකීර්ණය සහ එහි වූ විස්මිත නිර්මාණ ලෝකයාට අනාවරණය වුණා. ඔහු මුලින්ම ඇතුළු වූයේ 10 වෙනි ලෙනට බව පැවසෙන අතර එහි කුළුණක Taman පැමිණි බව සනිටුහන් කරමින් ඔහුගේ නම සහ දිනය සටහන් කර ඇති අයුරු අදටත් දැකගත හැකි. නිර්මාණය කළ යුගයන් අජන්තා ලෙන් නිර්මාණය ප්‍රධාන යුග දෙකකට බෙදිය හැකි. පළමු අදියර තේරවාද හීනයාන යුගය ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ සිට ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස දක්වා කාලය සාතවාහන රාජවංශ සමය. මෙම යුගයේදී බුදුරජාණන් වහන්සේව රූපකායෙන් නිරූපණය නොකළ අතර සිරිපතුල ධර්මචක්‍රය බෝධිය ස්තූපය වැනි සංකේත මගින් බුදුරජාණන් වහන්සේව වන්දනමාන කරන ලදී. 9, 10, 12, 13 සහ 15 යන ලෙන් මෙම යුගයට අයත්. දෙවන අදියර මහායාන යුගය ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ සිට 6 වෙනි සියවස්වලදී වාකාටක රාජවංශ සමයේ විශේෂයෙන් හරිසේන රජුගේ කාලයේ මෙහිදී බුදුරජාණන් වහන්සේ සහ බෝධිසත්වවරුන්ගේ රූප බහුලව නිර්මාණය වුණා. අනෙකුත් සියලුම ලෙන් නිර්මාණය වූයේ මෙම අවධියේ. අජන්තාවේ ගල් කැටයම් සහ මූර්ති කලාව අජන්තා ලෙන් විහාර ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇත්තේ එහි ඇති සිතුවම් නිසා වුවත් ඊට කිසිසේත්ම නොදෙවෙනි විස්මිත මූර්ති සහ ගල් කැටයම් කලාවක්ද මෙහි දැකගත හැක. ගල් පර්වතය හාරා ලෙන් නිර්මාණය කරන අතරතුරම බිත්ති සහ කුළුණු මත මෙම මූර්ති අතිශය සජීවී ලෙස නෙලා ඇත. මහායාන යුගයට අයත් ලෙන්වල අතිවිශාල බුද්ධ ප්‍රතිමා බෝධිසත්ව රූප වාමන රූප සහ නාග රජවරුන්ගේ මූර්ති බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් 19 වෙනි ලෙනේ පිහිටි බුදුරජාණන් වහන්සේ රාහුල කුමරුන්ට සිය දායාදය පාත්‍රය ලබා දෙන අවස්ථාව දැක්වෙන මූර්ති සහ 26 වෙනි ලෙනේ ඇති අඩි 24ක් පමණ දිගින් යුත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මංචකය දැක්වෙන සුවිසල් මූර්තිය ಭಾರತೀಯ මූර්ති කලාවේ අග්‍රගණ්‍යයේ නිර්මාණ ලෙස සැලකේ. එකී 19 වෙනි ලෙනේ පිහිටි මූර්තිය මේ සමග අමුණා තිබේ. අජන්තා බිතිසිතුවම් කලාව මෙම චිත්‍ර නිර්මාණය කර ඇත්තේ බිත්තියේ බදාම තෙත පිටින් තිබියදී වර්ණ ගන්වන ෆ්‍රෙක්ස්කෝ ක්‍රමයට නොව වියලි බදාම මත වර්ණ ආලේප කරන ටෙම්පරා නම් තාක්ෂණය භාවිතේනි. ගල් බිත්තිය මත මැටි ගොම දහයියා සහ ගල් කුඩු මිශ්‍ර බදාමයක් ගා ඒ මත සුදු පැහැති හුණු තට්ටුවක් ආලේප කර විස්තර ඇඳ තිබේ. මෙම විස්තර සඳහා වර්ණ සකසාගෙන ඇත්තේ ස්වභාවික ඛනිජ වර්ග සහ ශාක යුස වලිනි. රතු කහ කළු සුදු කොළ සහ නිල් යන වර්ණ බහුලව භාවිතා කර ඇත. අජන්තා චිත්‍රවල ප්‍රධාන තේමාව වන්නේ ජාතක කතා සහ බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන්ය. වෙස්සන්තර, චද්දන්ත, මහා කපි වැනි ජාතක කතා ඉතා සජීවී ලෙස මෙහි සිත්තම් කර ඇත. පළවෙනි ලෙනෙහි ඇති ලෝක ප්‍රකට පද්මපාණි බෝධිසත්ව සහ වජ්‍රපාණි බෝධිසත්ව රූප අජන්තා සිතුවම් කලාවේ අග්‍ර ඵලයන්ය. මීට අමතරව
සිංහල කුමාරයෙකුගේ ලංකා ගමනය නිරූපණය කරන සිතුවමක්ද 17 වන ලෙනේ දැකගත හැකිය. මෙතෙක් වෙලා කතා කරපු සියලු විස්තර සාරාංශ කරලා කියනවා නම් අජන්තා ලෙන් විහාර යනු හුදෙක් ආගමික සිද්ධාස්ථානයක් පමණක් නොව පුරාණ ಭಾರತೀಯ කලාකරුවාගේ වාස්තු විද්‍යාත්මක මූර්ති සහ සිතුවම් කරණයේ විශිෂ්ටත්වය ලොවට කියාපාන අමරණීය කලාගාරයක්. ජෛන හෝ හින්දු ආభాසයකින් තොරව සම්පූර්ණයෙන්ම බෞද්ධ දර්ශනය පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇති මෙම ලෙන් සංකීර්ණය ලෝකවාසී බෞද්ධයන්ගේ පමණක් නොව සමස්ත මානව වර්ගයාගේම අභිමානයකි. අජන්තා ලෙන් විහාර යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඖරංගාබාද් දිස්ත්‍රික්කයේ පිහිටි ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 480 වන සියවස දක්වා කාලය තුල අවුරුදු 680ක් කාලය තුල නිර්මාණය වූ ලෝක ප්‍රසිද්ධ බෞද්ධ ලෙන් විහාර සංකීර්ණයක්. යුනෙස්කෝ ලෝක උරුමය අඩවියක් වන මෙය බෞද්ධ කලා ශිල්ප වාස්තු විද්‍යාව සහ බිතු සිතුවම් පිළිබඳ ඇති විශිෂ්ටතම සාක්ෂියකි. 1, 2, 3 අජන්තා ලෙන් විහාර යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඖරංගාබාද් දිස්ත්‍රික්කයේ පිහිටි ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස දක්වා කාලය තුල නිර්මාණය වූ ලෝක ප්‍රසිද්ධ බෞද්ධ ලෙන් සමූහයකි. මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්. බුද්ධානුභාවීන සිත්ලිත් පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්ලිත් පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි උපාදාන පරිදේව වියකි අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ කඳවාරු අන්දල් මංගල්‍ය ප්‍රීති එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්ලිත් පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි ප්‍රතිරාවනංවා බන්දා ප්‍රසංසා ජය කීතු කීරි දසතින් ගලාක්ෂීර පායාස ධාරා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්ලිත් පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබා
ජන ජයතු ජය මංගලානි ලොව මවිති කළ එල්ලෝරා අජන්තා එල්ලෝරා යනු එකට කියවෙන ලොකු කුඩා කවුරුත් දන්නා නමක්. නමුත් ඇතැම් අය සිතා සිටින්නේ අජන්තා එල්ලෝරා යනු එක ස්ථානයක් බවයි. නමුත් සැබවින්ම මේ ස්ථාන දෙකකි. අජන්තා සහ එල්ලෝරා කිලෝමීටර් 11ක පමණ දුරකින් පිහිටා ඇති තරමක් එක සමාන ලක්ෂණ වලින් යුක්ත නමුත් හාත්පසින් වෙනස් ස්ථානයන් දෙකකි. එල්ලෝරා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අරුන්ගාබාද් හි පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ලෝක උරුමයකි. එල්ලෝරා යනු පිටසක්වල ජීවීන්ගේ සහාය ඇතිව නිර්මාණය කරන ලද නිර්මාණයක් ලෙස ඇතැම් ඉන්දියානුවන්ගේ විශ්වාසයයි. ඊට හේතුව එවැනි නිර්මාණයක් සිදු කිරීමට එවකට පැවති තාක්ෂණයේ දියුණුවත් සමග විස්මය ජනක කරුණක් වීමයි. මෙම ඉදිකිරීම සිදු කර ඇත්තේ 6 වන සහ 9 වන සියවස්වලයි. එල්ලෝරා යනු ගල් ගුහා සංකීර්ණයකි. ඒ ගුහා තුල සිදු කර ඇති නිර්මාණයන් රැසකි. එසේම ගුහාවලට අමතරව ගලෙන්ම නිර්මාණය කරන ලද ගොඩනැගිලි රැසකි. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික පාෂාණය ඉහළ සිට පහළට නෙලාගෙන පැමිණ ඇතුළට සිදුරු කරගෙන නිර්මාණයන් සිදු කිරීමයි. මෙහි ගල් ගුහා හෝ ගලින් නිමවන ලද ගොඩනැගිලි ඇතුළත ඇති සියලු ප්‍රතිමා සහ වෙනත් දේ එම ස්වභාවික ගලෙන්ම නෙලන ලද ඒවා වීම මෙහි විස්මය ජනක කරුණයි. පිටතින් නෙලා ඇතුළට ගෙන ගොස් සවි කරන ලද ඒවා නෙවෙයි. මේ සියල්ලම එකම පාෂාණයක කොටස් වීම මෙහි ඇති අපූර්වත්වයයි. යුනෙස්කෝ සංවිධානය මගින් මෙම ස්ථානය ලෝක උරුමයක් බවට නම් කර ඇත. මෙය ගුහා සංකීර්ණයකි.
ශෛලමය ගල් ගුහාවල ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ විවිධ ශෛලීන් ගනී. ප්‍රධාන වශයෙන් ගල් ගුහා 34ක් මෙහි ප්‍රමුඛ වේ. බෞද්ධ, හින්දු සහ ජෛන ආගම්වලට අයත් ලෙන් දැකගත හැකිය. බෞද්ධ ලෙන් විහාර තේරවාද සහ මහායාන සම්ප්‍රදායන් නියෝජනය කරන පරිදි වෙන වෙනම සකස් කර තිබේ. බෞද්ධ ආගමික ලෙන් විහාර 12කි. ඉන් කිහිපයක් තේරවාද සම්ප්‍රදායට අනුව සකස් කරන ලද ඒවා වන අතර කිහිපයක් මහායාන සම්ප්‍රදායට අනුව සකස් කර ඇත. ඇතුළත සහ පිටත මනරම් කැටයමින් යුක්තව සකස් කරන ලද මෙම බුද්ධ මන්දිර ඇතුළත වෙන වෙනම භාවනා කිරීම සඳහා කුටි සකස් කර තිබෙනු දැකගත හැකිය. ඇතුළට පැමිණීමේදී ඍජුවම විශාල බුදු පිළිමය ප්‍රදර්ශනය වන පරිදි ඇතුළත සකස් කර ඇති අතර දෙපැත්තෙන් වන්දනා කිරීමටත් භාවනා කිරීමටත් කුටි සකස් කර තිබේ. ඇතැම් ගුහා තට්ටු 4ක් පමණ වන ලෙස මහල් ආකාරයෙන් සකස් කර ඇත. ඇතැම් කුටිවල සැතපීම සඳහා සයනයක් ආකාරයෙන් කොටසක් ගලෙන්ම නිම කර තිබෙනු දැකගත හැකි වේ. මෙම ගල් ගුහා ඉදිකිරීම 5 වන සහ 7 වන සතවර්ෂවල වූ බවට විශ්වාස කෙරේ. මෙම ගල් ගුහාවල ඉදිකර ඇති ගොඩනැගිලි විහාරවල ස්වරූපයක් ගනී. බුද්ධ ප්‍රතිමාවලට අමතරව බෝධිසත්ව ප්‍රතිමාද දැකගත හැකිය. ඊටාම ප්‍රසිද්ධියකින් යුක්ත ලෙන් විහාරය වන්නේ චේතිය ශාලාව නමින් හඳුන්වන ලෙන් අංක 10යි. මෙම විහාරය විශ්වකර්ම ලෙන වශයෙන්ද හඳුන්වනු ලබයි. මෙම ලෙන් විහාරයේ විශේෂත්වය වන්නේ ඊටාම සැලසුම් සහගත ලෙස ප්‍රවේශ වීමේ දොරටු සහිතව නිර්මාණය කර තිබීමයි. මෙම විහාරයේ මධ්‍යයේ අඩි 15ක් පමණ උසකින් යුක්ත බුදු පිළිමයක් ඇත. මෙම සියල්ලේ විශේෂත්වය වන්නේ තනි පාෂාණයක් සැලසුම් සහගත ලෙස නෙලීම මගින් මේ සියල්ල නිර්මාණය කර තිබීමයි. විශ්වකර්ම විහාරය ඇතුළත ඇති නිර්මාණ අජන්තා ලෙන් විහාරවල දක්නට ඇති නිර්මාණයන් හා සමාන ලක්ෂණ දරයි. නමුත් අජන්තාහි නිර්මාණ සහ එල්ලෝරාහි නිර්මාණ වෙනස් තත්වයන් දෙකක් වේ. අජන්තා ලෙන් විහාර නිර්මාණය කර ඇත්තේ පහළ සිට ඉහළට පාෂාණය නෙලීම මගිනි. එල්ලෝරාහි නිර්මාණය සිදු කර ඇත්තේ පාෂාණයේ ඉහළ සිට පහළට නෙලීමෙනි. හින්දු ගල් ගුහා 6 වන සියවසේ මැද භාගයේ සහ 8 වන සියවස අවසන් භාගයේදී වන විට නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ගල් ගුහා අංක 17 සිට 29 දක්වා ඇත්තේ මෙම හින්දු සම්ප්‍රදායට අයත් ගුහාය. මෙම ගුහා අන්තර්ගතයේ විශාල දේව ප්‍රතිමා නිර්මාණය කර ඇත. විශේෂයෙන් ශිව දෙවියන්ගේ මූර්ති මෙහි දක්නට ලැබේ. හින්දු ගල් ගුහාවලට අමතරව මෙහි ශිව දෙවොලක් ඉදිකර ඇත. එය සම්පූර්ණයෙන්ම තනි ගලකින් නිර්මාණය කරන ලද්දකි. දෙවොල ඇතුළත ඇති සියලු මූර්ති සහ ඇතුළත කොටස් සියල්ල එම පාෂාණයේම කොටස් වේ. ඉහළ සිට පහළට දෙවොල නෙලාගෙන පැමිණි පසු දෙවොල ඇතුළතට පාෂාණය සුදුසු පරිදි සිදුරු කරමින් ගොස් ඇතුළත කොටස් සියල්ල එකම පාෂාණයෙන් නිර්මාණය කර ඇත. මෙම දෙවොලේ ඇතුළත ඇති කිසිවක් පිටතින් රැගෙන විත් සවි කරන ලද්දක් නොවේ. සියල්ලම මව් පාෂාණයට බද්ධව පවතී. මෙම දෙවොල කෛලාසනාථ දෙවොල වශයෙන් හඳුන්වයි. මෙහි ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ සහ ඓතිහාසික වැදගත්කමත් යන කරුණු දෙකම මත ඉන්දියාව තුළ ඊටාම ප්‍රසිද්ධියට පත් දෙවොලකි. මෙම දෙවොල ක්‍රිස්නා නැමැති රජු විසින් ඉදිකරන්නට ඇති බවට විශ්වාස කෙරේ. එය පල්ලව සම්ප්‍රදායට අනුව ඉදි වූවකි. එහි පදනම මීටර් 82ක් සහ මීටර් 46ක දිග පළලකින් යුක්ත වේ.
ශිව පාර්වතී මූර්ති වලට අමතරව විෂ්ණු දෙවියන්ගේ දස අවතාරය සහිත මූර්තිද මෙම සංකීර්ණයේ දක්නට ලැබේ. කෙසේ නමුත් සියලු හින්දු ලෙන්වල ප්‍රධාන ස්ථානයක් දී ඇත්තේ ශිව දෙවියන්ටයි. 9 වෙනි සහ 10 වෙනි සතවර්ෂවලදී ජෛන සම්ප්‍රදායට අයත් ගල් ගුහා නිර්මාණය කර තිබේ. ජෛන දර්ශනයේ ඇති විවිධ ලක්ෂණ නිරූපණය කරමින් ඉදි වී ඇති නිර්මාණ ප්‍රධාන එල්ලෝරා ලෙන් සංකීර්ණයෙන් තරමක් දුරින් පිහිටා ඇත. සංචාරකයන්ට එම ස්ථානයට ළඟාවීම සඳහා බස් රථ යොදවා තිබෙනුද දැකගත හැකි. නමුත් පයින් ගමන් කිරීමටද හැකිය. මෙහි ඉන්ද්‍රා සභා යනුවෙන් තනි ගලින් නිමවන ලද ගොඩනැගිල්ලක් ඇත. සැබවින්ම මෙම පාෂාණය ලෙනක් ලෙස නිර්මාණය නොකර මහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මාණය කරන ලද්දකි. එල්ලෝරා යනු ඉන්දියාවේ පවති ආගම් දර්ශනවාද තුනක් එක්තැන් කළ ස්ථානයකි. මෙම ස්ථානය හුදෙක් පුරාවිද්‍යාත්මක සහ සංචාරක ස්ථානයක් බවට පමණක් පත්ව ඇත. ලංකාවේ සංචාරකයන් වැඩි වශයෙන් ඉන්දියාවේ සංචාරයේ යෙදුනද මෙම ස්ථානය දැක බලා ගැනීම සඳහා පැමිණෙන්නේ ඉතාම දුර්ලභ වශයෙනි. එයට හේතුව මෙම ස්ථානය ආගමික වතාවත් සිදු කරන ස්ථානයක් නොවී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් වීම යැයි සිතිය හැක. එසේම මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඉන්දියාවේ පිහිටා තිබෙන ප්‍රධාන බෞද්ධ සන්ධිස්ථාන වලට තරමක් ඈතින්. නමුත් මෙම ස්ථානය මීට වසර ගණනාවකට පෙර තේරවාද සහ මහායාන භික්ෂූන් වහන්සේලා වැඩවාසය කළ භාවනා යෝගීව දිවිගෙවූ ස්ථානයන් වේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංචාරයේ යෙදෙන්නේ නම් ඔබ අනිවාර්යෙන්ම පැමිණිය යුතු ස්ථානයක් ලෙස එල්ලෝරා ලෙන් සංකීර්ණය හඳුන්වා දිය හැකිය. පුරාවිද්‍යාත්මක වටිනාකම මෙන්ම එම නිර්මාණයන්ගේ දක්නට ලැබෙන විසල් බව සහ ආශ්චර්ය දෙස් විදෙස් සංචාරක නෙත් සිත් ආකර්ෂණ කර හමාරය. දසබිම්බර මාරසෙනග තන්හාරති රගා සමග පලවාහල වේතරාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා. දසබිම්බර මාරසෙනග තන්හාරති රගා සමග පලවාහල වේතරාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා. සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු වේ පොරුවෙන්. සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු වේ පොරුවෙන්. ගමන් වැඩිය අංගී රස බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා. සවනක් බුදු රැස් විහිදා කරුණාවේ මුතු බැල්මෙන්. සවනක් බුදු රැස් විහිදා කරුණාවේ මුතු බැල්මෙන්. මුළු තියතෙහි සිසිලමවා බුදුන් වඩිනවා
හදවෙත බුදුන් වඩිනවා ගංගුලේ සෙනෙහි ගංගේ බුදු ගුණ ගීතරංගනගේ මෙම දේශන ශාලාව කෙරවලේ තියෙනවා බුදු පිළිම වහන්සේ අඩි 130ක් දිග අතර පළල අඩි 55ක් විතර මැද ගල් වලින් බේරන ලද බංකු පේලි දෙකක් මෙවැනි කුටි කීපයක් දෙපැත්තෙම සැලකෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා ධර්ම සාකච්ඡා කිරීම වගේම බණ භාවනාවල යෙදීම දානි ගැනීම වැනි කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න කියන විශ්වාසය තහවුරු කරගෙන තියෙනවා. සම්පූර්ණ කළු ගලින් ඇතුළ හාරලා බේරලා අරගෙන තියෙන විශාල දැවැන්ත ශාලාවක් හැටියට තමයි මේ අපට දක්නට ලැබෙන්නේ. නිත් ගංගුලේ සෙනෙහි ගංගේ බුදු ගුණ ගීතරංගනගේ සාදු 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 බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා දසබිම්බර මාර සෙනග තණ්හාරති තගා සමග පලවා හලවී කරාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා අඩි 120ක් විතර දිග විහාර මන්දිරයක් බුදු පියාණන් වහන්සේ බුද්ධ රූපය මේ විශේෂ ගල් බංකු
හැටියට කීපයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා 1000කට පමණ එකවර බුද්ධ වන්දනාව කරන්න පුළුවන්, බණ භාවනාවල යෙදෙන්න පුළුවන්. විශාල ශාලාවකින් සමන්විත විහාර මන්දිරයක්. I have no issues. You tell me. දසබිම්බර මාරසෙනග තන්හාරති රගා සමග පලවාහල විතරාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා. දසබිම්බර මාරසෙනග තන්හාරති රගා සමග පලවාහල විතරාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා. සංසාරේ තෙර දකින්න බලාපොරොත්තුවේ පොරුවෙන් සංසාරේ තෙර දකින්න බලාපොරොත්තුවේ පොරුවෙන් ගමන් වැඩිය අංගීරස බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා. සවනක් බුදු රැස් විහිදා කරුණාවේ මුතු බැල්මෙන් සවනක් බුදු රැස් විහිදා කරුණාවේ මුතු බැල්මෙන් මුළු තියතෙහි සිසිලමවා බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා. ගංගුලේ සෙනෙහි ගංගේ බුදු ගුණගේ තරංගනගේ මෙත් ගංගුලේ සෙනෙහි ගංගේ බුදු ගුණගේ තරංගනගේ සාදු 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 බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා. දසබිම්බර මාරසෙනග තන්හාරති රගා සමග පලවාහල විතරාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා.
මහා බලිපුරම් ස්මාරක සමූහය යනුවෙන් හඳුන්වන්නේ බෙන්ගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටි ස්මාරක සංකීර්ණයකි. මෙය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙය පිහිටියේ චෙන්නායි අසලයි. සිද්ධස්ථාන 40කින් පමණ සමන්විත මෙයට ලොව විශාලතම එලිමහන් සෛලමය උන්නත කැටයමද අයත්ය. 1984 දී මහා බලිපුරම් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කෙරුණි. මෙම පල්ලව යුගයේ අඩවි අතරට පංච රථ ලෙස සැලකෙන ධර්මරාජ රථ, අර්ජුන රථ, භීම රථ, ද්‍රෞපදී රථ, නකුල සහ දේව රථ සමගින් ගණේශ රථයත්, වරාහ ලෙන් දේවාලය, ක්‍රිෂ්ණා ලෙන් දේවාලය, මහිසා සුරමර්ධනී මණ්ඩප, පංච පාණ්ඩව ලෙන් දේවාලය ඇතුළු මහා බලිපුරම් ලෙන් දේවාල කිහිපයකුත්, වෙරලාන්ත දේවාලය සහ ඕලාංකනේස්වර දේවාලය ඇතුළු දේවාලත් ලොව විශාලතම එලිමහන් අල්ප උන්නතවලින් එකක් ලෙස සැලකෙන ආකාශ ගංගාවරෝහණය කැටයමත් අයත් වේ. මහා බලිපුරම් එහි ගෘහ නිර්මාණ ශිල්පයේ අරුම හේතුවෙන් ප්‍රකට වී ඇත. මහා බලිපුරම් ප්‍රදේශය විවිධ නම් වලින් හැඳින්වේ. ඒ අතරට මල්ලපුරම්, මා මල්ලපුරම්, මා වලිපුරම් සහ මහා බලිපුරම් වැනි නම් ඇතුළත්ය. මින් අවසානයට සඳහන් කළ මහා බලිපුරම් නම වඩාත් මෑත කාලීන සහ සංඛ්‍යා ලේඛන තුල භාවිතා වී ඇති නිල නාමයයි. මෙම ස්ථානය යුරෝපීය නාවිකයන් විසින් සප්ත පැගෝඩා දේශය ලෙස හඳුන්වා ඇත්තේ වෙරළ ගොඩබට විට ඔවුනට හින්දු දේවාල වල කොත් 7ක් දිස් වූ නිසයි. ඉතිහාසයේ වාර්තා අනුව මෙම භූමිය පෙරිප්ලස් සහ ටොලමි යුගයේ වරායක් බව පැවති බවට සාක්ෂි හමුවේ. මෙය නගරයක් ලෙස ස්ථාපනය කරන ලද්දේ 7 වන සියවසේදී මදුරාසියේ දකුණු පෙදෙස පාලනය කළ පල්ලව රජවරුන් විසින්. මෙය අග්නිදිග ආසියාවේ රාජධානී වූ කාම්බෝජ සහ ශ්‍රී විජය මෙන්ම චම්පා අධිරාජ්‍ය වැනි රාජධානි සමග වෙළඳ කටයුතු වල නිරත වූ සුප්‍රකට වරායක් විය. අනුජාත සියවස් තුල මෙය වඩාත් ප්‍රකට වූයේ ක්‍රිස්තු වර්ෂ 6 වන 30 සහ 728 අතර කාලයේ නිර්මාණය වූ එහි ඇති ගලෙන් නෙළූ දේවාල ලෙන් සහ ව්‍යුහමය දේවාල හේතුවෙනි. මහා බලිපුරම් නම් කෙරුණේ පල්ලව රාජවංශයේ උච්චතම සමයේ රාජ්‍ය පාලනය කළ මාමල්ල රත මහා මල්ලවයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු පළවන නරසිංහ වර්මන් රජුගේ නම ඇසුරෙන් ක්‍රිස්තු වර්ෂ 897 දී චෝල රාජවංශයේ විසින් පරාජයට පත් කරන තෙක්ම 4 වන සිට 6 වන සියවස් දක්වා පල්ලව පාලනය පැවතුණි. ඉන් අනතුරුව මහා බලිපුරම්හි ඓතිහාසික වැදගත්කම ක්‍රමයෙන් පිරිහි ගියේය. ඇතැම් කාලවලදී එය වරායක් ලෙස හඳුනා ගැනුණු නමුත් ක්‍රමයෙන් එය අභාවයට ගියේ 19 වන සියවසේදී පුරා විද්‍යාඥයන් විසින් මෙය යලි අනාවරණය කර ගන්නා ලදී. 20 වන සියවසේදී එය ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වූ අතර 1984 දී එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කෙරුණේ 1, 2, 3 සහ 4
නිර්ණායක ඔස්සේ වර්ග 4ක් යටතේ බෙන්ගාල බොක්ක ඇතුළු ඉන්දියානු සාගරයේ 2004 සුනාමිය ඇතිවීමට මොහොතකට පෙර මහාබලිපුරම් වෙරළ තීරයේ සාගර ජලය මීටර් 500ක් පමණ පසුපසට ඇදී ගියේය. වෙරළේ සිට මෙය නිරීක්ෂණය කළ සංචාරකයින් සහ නිවැසියන් පවසා තිබුණේ ජලයෙන් ඉස්මතු වූ දිගු ඍජු සහ විශාල ගල් කුළු පෙළක් Taman දුටු බවයි. සුනාමිය වෙරළ වෙත ඇදෙන විට මෙම ගල් ජලයෙන් නැවත යට විය. කෙසේ නමුත් සියවස් ගණනාවක් පුරා ඒ මත තැන්පත්ව තිබූ අවසාදිත ඉවත්ව ගියේය. සුනාමිය හේතුවෙන් පෙර වැසී ගොස් පැවති ප්‍රතිමා සහ කුඩා ව්‍යුහයන් කිහිපයක් අනාවරණය විය. ගෘහ නිර්මාණ ශිල්පය මහාබලිපුරම්හි අනන්‍ය ස්මාරක තුලින් හින්දු දේව සභාවට අයත් ආගමික සංස්කෘතික සහ ජනප්‍රවාද යන අංගවල සම්මිශ්‍රණයක් පෙන්눔 කරයි. බෙන්ගාල බොක්කේ වෙරළ තීරයේ පිහිටි මෙම ස්මාරක සියල්ල තමිල්නාඩුවේ කලාව සහ සංස්කෘතිය පෝෂණය කළ ද්‍රවිඩයානු ගෘහ නිර්මාණ ශෛලියෙන් සමන්විතය. මෙම ස්මාරක පහත පරිදි වේ. මණ්ඩප හෙවත් ලෙන් දේවාල, රත, සිව දෙවියන්ගෙන් පසුපත ආයුධය ලබා ගැනීමට අර්ජුනගේ තපස දැක්වෙන එලිමහන් අල්ප උන්නතය සහ ව්‍යුහමය දේවාල ලෙස වර්ග කළ හැක. ගලෙන් නෙළූ දේවාල විශේෂයෙන්ම රත පසුකාලීන යුගවල දකුණු ඉන්දියානු දේවාල ගෘහ නිර්මාණ ශිල්පය සඳහා මූල කෘති ලෙස භාවිතා විය. ගෘහ නිර්මාණ අංග විශේෂයෙන්ම ප්‍රතිමා දකුණු ඉන්දියාව තුළ පුළුල්ව ව්‍යාප්ත වූ අතර කාම්බෝජය, අන්නම් සහ ජාවා වෙතද එහි ආභාසය ව්‍යාප්ත විය. මෙම පූජස්ථාන නිම වූ ප්‍රතිමා කරුවන්ගෙන් පැවතෙන්නේ
Ini apa ya?